දැන් විජේ කුමාරය ශ්‍රී ලංකාවට එනකොට හිටියා ගෝත්‍ර 4ක්. යක්ෂ නාග රාක්ෂ දේව. දැන් මේ ගෝත්‍ර 4 තමයි සිව්හෙළ කියන්නේ. ඒගොල්ලෝ තමයි සිව්හෙළ. ඒ කියන්නේ හෙළයන් 4 කියන එක. දැන් මේ සිව්හෙළ කියන එකෙන් තමයි සිංහල කියන වචනේ හැදුනේ. ඒකට අපේ රටේ නම ඇවිල්ලා ශ්‍රී ලංකාව හෝ සිලෝන් නෙවෙයි. ඒක ඇවිල්ලා මේ සුද්ධ දාපු නමක් නේ සිලෝන් කියන්නේ. ශ්‍රී ලංකාව කියන්නේ මේ අපිට නිදහස් සම්බන්ධිත පස්සේ ළඟදී ආපු නමක්. ඒතර ඉස්සර තිබ්බ ශ්‍රී ලංකාවේ නම මොකක්ද? අපේ රටේ නම මොකක්ද? ඔය පිටින් ආපු නම නෙවෙයි පාවිච්චි කරන්නේ. අපේ රටේ නම ඇවිල්ලා සිව්හෙළ. ඒතර සිව්හෙළේ සිංහලේ කියන්නේ අපේ රටේ නම. ඉතින් මේ රටේ උපන් හැමෝම සිංහල තමයි ඒ කියන්නේ. එතකොට අපි ඔය අලුතින් ආපු පිටින් ආපු මේ පිට රාජධානි නැල අපේ රට අල්ලගෙන ඒගොල්ලෝ අපේ රටට දාපු නමක් හින්දා අපි ඇවිල්ලා පරණ නම අමතක කරලා අපි මේ සිංහල මිනිස්සුයි මුස්ලිම් මිනිස්සුයි කියලා වෙනම කොටසක් සලකනවා. දැන් ඇමරිකාවේ ගියා නම් මුස්ලිම් මිනිස්සු සිංහල මිනිස්සුයි දෙමළ මිනිස්සුයි ක්‍රිස්තියානි මිනිස්සුයි ඕන එක්කෙනෙක් කියන්නේ මම ඇමරිකන් මුස්ලිම් මම ඇමරිකන් සිංහල මම ඇමරිකන් ක්‍රිස්තියානි. ඇයි මට කියන්න බැරි මම සිංහල මුස්ලිම් කියලා? කියන්න බෑ. ඒ කියන්නේ අපේ මේ ලේවල වෙනසක් තියෙනවා. ලේවලට සම්බන්ධ නැහැ සිංහලයේ කියන්නේ. සිංහලයේ කියන්නේ අපේ රටේ නම. මේ රටේ උපන් හැමෝම සිංහල. ඒ හින්දා අපි මේ මං මුස්ලිම් මිනිස්සුන්ට උත්තරයි කියන්නේ සිංහල මිනිස්සුන්ට උත්තරයි කියන්නේ අපි බෞද්ධ වුණත් කවුරු වුණත් ඔක්කොම ඇවිල්ලා මේ රටේ.